ආයුබෝවන් අද කතාව අපි ගෙන එන්නේ තමන්ගේ හොඳම යාළුවගේ රෙදි ගැලවීම නිසා උරණ වුණු ශාලිය තුෂාර රණවක නොහොත් අපේ කාලේ පම්පූරි ශාලිය එහෙමත් නැත්නම් ශාලිය කියන පිරිමි ගණිකාව සම්බන්ධව ඇත්තටම කිව්වොත් හිරිකිතයි විලි ලැජ්ජයි ඔයා ගැන මට මෙහෙම කතා කරන්න වුණ එක ගැන ශාලිය දාන සද්දයක් දාන්නකො ලංකාවට ඇවිල්ලා හැංගි හොරා නටන්න ඕනේ නැහනේ. ඔයා හොඳ මිනිස්සෙක් නම් එන්නකො ඉස්සරහට. ඇයි හැංගෙන්නේ? එන්නකො ලංකාවට. පුරාජීරු දෙඩෙව්වට ඔයත් හරි බය බුල්ලෙක් ශාලිය. පිරිමිකමටත් ලැජ්ජයි. අද වැඩේට කලින් ඔයාගේ අර වීඩියෝ දැක්කම මට අහන්න තියෙන්නේ මලිට්ට ගහනකොටයි චංචල අඬන්නේ කියලා. කාටද කියලා ගලප ගන්න එක ඔයාගේ වැඩක් ශාලිය. අටමස්ථාන ගැන කතා කළානේ ඔයා. පොඩි හාමුදුරුවන්ට ඉස්කෝලේ යන්න නෙමෙයි. යන්න කියන වචනේ නෙමෙයි. පිරිවෙනට වඩින්න. ඇහුවොත් නම් මහලොකු සිංහලේ. බුද්ධ ආගමත් අමතක වුණානේ වාට මීගවයාගේ සල්ලි දැක්කහම. කමක් නෑ. ඒක අමතක කරමුකෝ. ඔය වාහනේටම තමයි කිලිනොච්චි වලදී ඔයාගේ යාළුවා බොරු බිල් හදලා සල්ලි ගත්තේ. ඒක වහගන්න එයා ගහපු ගේම් එකත් එයාගෙන් වහගන්නකෝ. නැත්තම් මේජ අධිකාරියට කෝල් එකක් ගන්න එයා කියලා දෙයි. ඔයාට සාක්ෂිත් එක්කම. ඔය අටමස්ථානෙම තමයි ඔයාගේ අර සිංහලේ සංවිධාන කට්ටිය උද්ඝෝෂණ කරලා කෑ ගහලා අර කුරුල්ලෝ වල මැෂිමට ගේම ගැහුවේ. ඔයා නොදන්නව නෙමෙයිනේ. දැන් මෙතන යාළුවව සුද්ධ කරන්න දෙන්න එපා. එහෙමුණුත් ඌට වඩා වැඩි දේවල් එළියට එයි. ඔයා හරියට බබෙක් වගේනේ කතා කරන්නේ. මොකුත් නොදන්න ගාන්ට අමතක වෙලා වගේ ශාලියට දැන් මේ දේවල් නේද? එහෙන් අටමස්ථානේ කුරුල්ලෝ වල මැෂින් හයි කරනවා. ඒකට විරුද්ධව ඔයාගේ කට්ටියම කතා කරනවා. එහෙන් තමන්ගේ යාළුවා ලව්වා මේ මැෂින් මෙතන හයි කරනවා. ඔයාගේ දෙපිට කාට්ටු පිළිවෙල මොකද්ද කියන්නකෝ. ඔයාගේ දෙපිට කාට්ටු වැඩ මොකද්ද කියන්නකෝ. එක පැත්තකින් යාළුවට කියලා මැෂින් හයි කරලා අනිත් පැත්තෙන් ඒකට විරුද්ධව තමන්ගේම සිංහලේ පිරිච්චදෝල ඉවරලා උද්ඝෝෂණ කරනවා. ලැජ්ජයි හිරිකිතයි නේද ශාලිය? දැන් ඔයා ක්ලීන් ශ්‍රී ලංකානේ. හරි. දැන් වංචාවට දූෂණයට එරෙහිව කතා කරන කෙනෙක් නේ. හරි. එහෙනම් අපි මීගවයාගේ ටයිල් වංචාව ලංකා බැංකුවේ කතාව දුව විකුණපු හැටි ඥානක්ක පනාගොට්ට ගෙනල්ලා ඉවර වෙලා ඒ මතවාදයේ පනාගොඩ ඇතුළු කොටගත්ත හමුදාවට ඔබවන්න හදපු හැටි මේ කතා ගැනත් ඔයා කතා කරන්නකෝ. සල්ලි වියදම් කරලා channel එකේ කමෙන්ට් වැඩි කරගන්න, subscribe වැඩි කරගන්න දේවල් කෙරුවට ඇත්ත කතාව වහන්න බෑ මහත්තයෝ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාගේ යාළුවා මීගවයා ඒදිරිස්මාවතේ ගේ හදන්න ගත්ත ලෝන් එකේ වාඩිකේ ගෙවා ගන්න විදිය ගැනත් කතා කරන්නකෝ. අයතාවත්කම්, නීති විරෝධීවත්කම් ඒව හොයන මහත්තුරුන්ටත් ඔන්න හොඳම අවස්ථාව. මීගවයා ඒදිරිස්මාවතේ ගේ හදන එකට ගත්ත ලෝන් එකේ මේ මහා වාඩිකේ ගෙවා ගන්නේ කොහොමද? ඒ වගේ වන්න සල්ලි කොහෙන්ද කියන එකත් හොයාගන්න එක. මට නම් ඔයාගෙන් අහන්න තියෙන්නේ එළියට ආපු කතා ටිකට ඔයාලා දෙන්නටම හොද්දටම රිදුන නේද මහත්තයෝ කියලා විතරයි. අපි කිව්වේ බොරු නම් ඔයාලට ඔච්චර දඟලන්න දෙයක් නැහනේ නේද? hina යනවලුව දැක්කාගුවම අර මීගවයා හතර වටේම හොයනවා මං කවුද කියලා. ලංසුව ලක්ෂ 5යිලු. පව්හලෝ රිදිච්චි තරම ඕකෙන්ම මම මැනගත්ත ශාලිය. මට හරියම සතුටුයි. ඔය මීගවයා යාගාව හිටපු සමීර කියන රියදුරාගේ නෝනට විද්ද විදිල්ලත් අපි හොඳට දන්නවා. ඒකත් එයාට මතක් කරලා කියන්නකෝ ඔයා. වගේ යාළුවනේ නිතර කතා කරනවනේ. තවත් දැනගන්න ඕන නම් මෙන්න හොඳම කතාව. හිරුනිකාගේ කතාව. ගෝඨා ගෙදරින් පන්නනකොට මේ මීගවයා යහපාලන ආණ්ඩුවට පැන ගන්න හදපු විදිහ. ඒ ගැන හිරුනිකා පාර්ලිමේන්තුවේදී කියපු කතාව හැන්සාඩ් ගත කරලම තියෙනවා. ඕන්නම් හොයාගන්න නැත්නම් අපි ඊළඟට ඒකත් එළියට දාන්නම්. මෙන්න මේ ගැනත් ඔයාගේ යාළුවගෙන් අහලා කියන්නකෝ බලන්න. ඒක රසම රස කතාවක්. අන්තිමේට පොර නැවතුනේ කිලිනොච්චි වල. ඔයාට කියන්න තියෙන්නේ හොර තක්කඩි ගැන කතා කරන්න ගිහින් හොට බිම ඇනගන්න එපා කියලා ශාලිය මහත්තයෝ. අර ඔයාගේ යාළුවා කොළුකාරයා අසේල අන්න එයා කියනවනේ මීගවයා යුද්ධ කාලේ යුද්ධ පෙරමුණේ යුද්ධ කරපු මහත්තයෙක් කියලා. එයා යුද්ධ කරපු විදිහ උත්තරීතර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලාම තියෙනවා. ඔන්න යුද්ධ කරපු හැටි. ඒකත් හරියට අසේලගේ යුද්ධ කිරිල්ල වගේ. hina යනවා. ශාලියලට කොච්චර රිදුනද කිව්වොත් එක යාළුවෙක්ගේ චූටි වැරදි ටිකක් විතරයි කිව්වේ.
ඒකට කුපිත වෙලා සට ගාලා පරණ හොරු රැළ ධම්මල් පුරුකක් වගේ එකට එකතු වෙලා තියෙනවා. YouTube තට්ටයාගේ ස්ක්‍රිප්ට් එකට සාලිය නැත්තම් පම්පෝරි සාලිය. එතකොට අසේල ධර්මසිරි නැත්තම් කොළු අසේල. ඒ කොළු අසේලගේ යාළුවා එරංග. එතකොට සොල්දාදු උන්නැහි මායා දුන්නි රාවණා අර දලදාවේ උරුමේ තියෙනවයි කියලා කෑ ගහන පිස්සා. තව අඩුයි ඉන්නකෝ අර ජංගි අඳින ඉරාජ්. එතකොට අර සාලියලත් එක්ක ඒ කාලේ හිටපු නුවර පැත්තේ අනිත් යාළුවෝ ටික ඒ කියලා කියන්නේ මේ අමිත් ඒ වගේ යාළුවෝ ටික. එතකොට තව ඉන්නවා ඒ වගේම පිරිසක්. එක්කෙනෙක් ගම්ලත් ලොක්කා. එතකොට කුරුණෑගල පැත්තේ අර ගූ හොරා අසේල. ඔය අසේල ධර්මසිරිලා සාලියලත් එක්ක හිටපු ගූ හොරා අර මුස්ලිම් මිනිස්සුන්ට සිංහල සංවිධානය පාවා දීලා අර වාහනයක් අරගෙන ආතල් දාපු ඒ ගූ හොරා අසේල. එතකොට ඒ වගේම තමයි ශවයේ අයියා ඉස්සරහට එකතු වෙයි. එහෙම නේද? ඔයා හරි රවින්ද්‍ර මහත්තයෝ ඔයා මට එවන පණිවිඩේ තියෙන්නේ මිතුරන් අතරේ පමණයි කියලානේ. ඔව් ඉතින් බලන් යනකොට ජඩමාධ්‍යකරණය ඔක්කොම තිබිලා තියෙන්නේ ඔයාගේ සල්ලි වලට යට වෙලානේ. ඔයාගේ බෝතලයට යට වෙලානේ. එකම තාලේ මිනිස්සු එකම බෝට්ටුවට නගින එකට නම් මම හරි සතුටු වෙනවා. මට රිද්දන්න ලංකාවේ ඉන්න ලොකුම හොරු රැළයකට එකතු වෙනක ගැන මට හරි ආඩම්බරයි. එක හොරු රැණේ ඉඳපු අසේල එක ගල් බෝතලයක් බීලා ඔයා ගැන කියපු කතා කරපු දේවල් තමයි අපි මෙතනින් එහාට කියන්නේ. මීගවයෝ ඔයා සාලිය ලව්වා කතා කරපු නිසාම අපි කතා කරන්නම් පරණ දේවල් ගැන. විකට විකුම්ට මඩ ගහන එක නවත්තන්න මතකද දන්නේ නැහැ බ්‍රිගේඩියර් ගම්ලත් එක්ක ගහපු ඇග්‍රීමන්ට් එක. මඩ ගහන එක නවත්තන්නම් මගේ ප්‍රොමෝෂන් එක ජේෂ්ඨත්වය CEO පට්ටම මට ඕනේ කියලා කියපුවා. ඔයා එහෙමනේ ගේම ගැහුවේ. විකට විකුම්ට විතරක් නෙමෙයි පම්පෝරි සාලිය ලව්වා YouTube එකේ මඩ ගහලා මිනිස්සුන්ට බ්ලැක්මේල් කළා මතක ඇතිනේ. ඒ මදිවට ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා. කප්පම් ගත්තා. මතක ඇති නේද? අමතක නම් කියන්න ඕනේ නම් ලයිස්තුවක් තියෙනවා අපි ගාව බලන්න එවන්න පුළුවන්. බ්‍රිගේඩියර් ගම්ලත් මහත්තයාත් බොරදියේ මාළු බාණ්ඩ පටන් ගත්තා හිමින් සැරේ. ඔන්න ඇග්‍රීමන්ට් එක ගැන අපිට කිව්වේ ඔයාගේ කොළු අසේල ගල් බෝතලයක් ගහපු වෙලාවේ. ඔන්න එහෙනම් කට්ටියටම දැනගන්න එක්ක මම කියන්නම් කොළු අසේල මට කියපු ඇග්‍රීමන්ට් එකේ කතාව. බ්‍රිගේඩියර් ගම්ලත් කියන මහත්තයාව ඔයා බැලන්ස් කරගන්නවනේ. ඔයාගේ නැති වුණු ප්‍රොමෝෂන් එකයි CEO පට්ටමයි ආය ගන්න. විකට විකුම් හරහා ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට බ්‍රිගේඩියර් ගම්ලත්ට පොරොන්දු වෙනවනේ. ගම්ලත් විශ්‍රාම යනකොට මේජර් ජෙනරාල් තනතුරට උසස් වීමක් ලබා ගන්න උදව් කරන්නම් කියලා. මේ ගවයෝ තමන්ගේ ප්‍රොමෝෂන් එක තමන්ටවත් හදාගන්න බැරුව තමන් කොහොමද ගම්ලත්ගේ ප්‍රොමෝෂන් එක හදන්නේ? ලැජ්ජයි හලෝ ඔයාගේ ආතල් වැඩවලට. YouTube තට්ටය ලව්වා ටයිප් කරගත්ත මැසේජ් එක තමන්ගේ ෆෝන් එකට ගෙන්නගෙන එඩිට් කරලා ඒ මැසේජ් එක ආයේ YouTube තට්ටයට යවලා තට්ටය හරහා ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්ට යවුවනේ. YouTube තට්ටයට අපි කියනවා මේවා එළියට ආපු හැටි හොයලා බලන්න කියලා. එඩිට් කරපු ෆෝන් එකේ විස්තර දන්නේ ෆෝන් එකේ අයිතිකාරයනේ. ඕම් මන් නිකමට වගේ කිව්වේ. මේ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන් පම්පෝරි සාලියගෙන්. එයා දන්නවා මේ ගැන A to Z. මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අනිත් මිනිස්සු ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් කොළු අසේලයි සාලියයි දෙන්නව සම්බන්ධ කරගන්න. තමන්ගේ හිත් දන්නවනේ තමන් කරපු දේවල් ගැන. ඔය පිටපත් ටික ලියන්න ගිහින් නේද YouTube තට්ටයාගේ ගෙදරදී ඒ යකාට හොඳටම බොණ්ඩ දීලා මත් වුණාම ඔයා අයාගේ නෝනට වශී වුණේ. ඒ වීඩියෝ ටික පෙන්න නේද YouTube තට්ටයාගෙන් දැන් වැඩගන්නේ. බොරුද මම කියන්නේ? මේ ළඟදී ඉඳන් ඉන්දියානු කොම්පැනියකින් ඔයාට සල්ලි එනවා නේද VIP පුද්ගලයෙක්ට මඩ ගහන්න කියලා. ළඟ ඉන්න ඩ්‍රයිවර්ලාගේ නමින් තියෙන බැංකු ගිණුම් ටික පරීක්ෂා කෙරුවා නම් නීතිය ක්‍රියාත්මක කරන උදවියට දැනගන්න ගොඩක් දේවල් තියෙවි නේද? මට කියන්න තියෙන එච්චරයි. ආමි එකෙන් නිකන් පඩි ගන්න ගිහින් අහුවෙලා තොප්පිගල දරපලන්න දාපු වෙලාවේ දෙමළ ගෑනු එක්ක නිදාගත්ත විදියයි
YouTube තට්ටයගේ අක්කා එක්ක කරපු chat ටිකයි ඉස්සරහට අපි හෙමින් සැරේ අරගෙන එන්න. මේ මී ගවයා ගැන කතා කරන්න පටන් ගත්තොත් ඉවර කරන්න වෙන්නේ නැහැ. එච්චරටම අසික්කිත වැඩ කරපු තුප්පහිල්ලදාරියෙක්. මෙයාව අත්අඩංගුවට ගත්තනම් පොලිස්පතිතුමනි මේ රටේ ගොඩක් නොවිසඳුණු ප්‍රශ්නවලට උත්තර මෙයාගේ ජාලයේ තියෙනවා. මෙයාව අත්අඩංගුවට ගන්න සාක්ෂි නැත්තම් අපි දෙන්නම් පොත් පිටින්ම. නැත්තම් මේජ තුෂාර අධිකාරියෙන් අහලම දැනගන්න පුළුවන් මෙයාගේ පැටිකිරිය ගැන. ජනාධිපති උපදේශක වත්මන් හමුදා මාධ්‍ය ප්‍රකාශක අජිත් ධර්මපාල මහත්තයෝ ආරක්ෂක අංශවල ඉන්න දූෂිතයෝ ගැන හෙළිදරව් කරනවනේ. අපි කාට පොඩි අභියෝගයක් දෙන්නම්. පුළුවන් නම් කෝටි ගණන් වංචා කරපු මීගම ආරච්චි කියන දූෂිතයා ගැන තොරතුරු ටික ජනතා අධිකරණයට ඉදිරිපත් කරන්නකෝ. ඔන්න ඔයාට අපි දෙන අභියෝගය. එහෙනම් මතක තියාගන්න මීගම ආරච්චි මහත්තයෝ වතුර හපන්න බැරි වුණාට වතුර හපන විදිහ සොයිසා මහත්තයාට ඉස්සරහට කියලා දෙයි හොඳටම. ඔය රංගනය දිගටම කරගෙන යන්නකෝ. එහෙනම් අපට බුදු සරණයි, ඔයාට දෙවි පිහිටයි. මම ඔයාගේ ලක්ෂ පහේ ලංසු මිතුරා.